Hello guys, welcome back to another gameplay video. So ඉතින් අද ගෙනල්ලා තින්නේ GTA 4 Battle of Gatonia එකේ GTA 4 එකේ ඉතින් අද ගෙනල්ලා තින්නේ මොකද්ද? අද ගෙනල්ලා තින්නේ Liberty අක්කව බලන්න යන වීඩියෝ එකක් ඔයගලන්ට පේනවා. ඉතින් මේ ඈතින් පේන්නේ Liberty ප්‍රතිමාව. ඉතින් අද මම කරන්න හදන්නේ Liberty ප්‍රතිමාව බලන්න යනවා විතරක් නෙමෙයි. ඉතින් මේ ලිබර්ටි අක්කගේ තියෙන විස්තර ඒ කියන්නේ මේ GTA 4 එකේදී මේකේ ටික ලොකු විස්තරයක් තියෙනවා. ඒ විස්තරයම කතා කරන්න යනවා. ඒ වගේම මේකේ තියෙන අద్భుත දෙයක් මේ ලිබර්ටි ප්‍රතිමාව ඇතුලේ ඒක බලමු. ඒක නම් උත්සාහ කරමු. ඒක පට්ට අමාරුයි. ඒක ඇතුලේ තියෙන මේ ලිබර්ටි ප්‍රතිමාව ඇතුලේ තියෙනවා ලිබර්ටි අක්කගේ හදවතක් තියෙනවා. ලිබර්ටි අක්කට හදවතක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ නේ. ඉතින් මේ ගේම් එකේ ඇතුලේ මේ ලිබර්ටි ප්‍රතිමාව ඇතුලේ හදවතක් තියෙනවා. ඒක බලන්න යන්න අපිට පුළුවන් වෙයි දන්නේ කොහොම හරි ලිබර්ටි ප්‍රතිමාව බලන්න පුළුවන් වෙයි. හැබැයි හදවත බලන්න යන්න පුළුවන් වෙයිද කියලා ෂුවර් ගන්න එක පට්ට අමාරුයි. හෙලිකොප්ටරයක් අරන් යන්න ඕනේ. හරියට ලෑන්ඩින් කරගන්න ඕනේ මාරම අමාරුයි. ඉතින් මම මෙතන මේ බෝට් එකක් ගන්නයි කියලා මෙතන බෝට් එකක් තිබුණේ නැති නිසා ඈත ඉන්න එක්ක ස්නයිපරෙන් ඝාතනයට ලක් කර අපරාධේ පස්සේ තමයි බෝට් එකක් ඇවිල්ලා තිබුණේ කමන්නේ. දැන් ඉතින් මේකෙන් මම අපරාධය ඒගොල්ලොම සෙද්ද පෝච්චි කළා දැන්. ඉතින් අපි මෙන්න මේ බෝට් එක අරන් යමු. රේසින් බෝට්ටුව අපි ගැම්මට මේක අරගෙන යමු. අගින්න. මෙයාගේ නම තමයි ලූයිස්. හරිද? නම තමයි ලූයිස්. ඉතින් අපේ කොම්ලාගේ නම ලූයිස්. ඉතින් මම නිකෝ අයියාගෙන් අද ප්ලේ කරන්නේ නැහැ. නිකෝ අයියා ගේම් ප්ලේ කරන්න ගියොත් මං හිතන්නේ තව ඈත වැඩි. ඉතින් අපි යමු ගැම්මට. ඉතින් මෙන්න මෙතන තමයි ඉතින් යන්න තියෙන්නේ ඉතින්. ඔන්න ඉතින් වටයක් උනත් දාලා පෙන්නන්න. හරිද? ඉතින් වටයක් උනත් කැමති නම් ඉතින් දාලා පෙන්නන්න මම වටයක්. ඉතින් ඕගොල්ලෝ ආසයිනේ ඉතින් වටේ යන්න. මොන්නේ ඉතින් නිකම් වටයක් දාලා පෙන්නන්න මේකේ. ඉතින් ඕගොල්ලෝ කැමති වටේ යන්න. ඉතින් ඒක නිසා ඉතින් පොඩ්ඩක් වටේ ගිහලා පෙන්නන්න. නැත්තම් මම වීඩියෝ එක දිග්ගස්සන්න අද බලාපොරොත්තු වෙන්නේ නැහැ මම. අනේ මන් දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ මගේ වීඩියෝ නිකම්ම දික් වෙනවා. කතා කරලා වැඩක් නැහැ. වීඩියෝ එක දික් වෙන වැඩි වෙන්නේ views අඩු වෙන. ඉතින් views නැතුව ඉතින් වැඩක් නැහැ නේ ගෙනල්ලා. ඒක නිසා ඉතින් වීඩියෝ එක ඉතින් එච්චර දික් වෙන එකක් නැහැ. හරි. GTA 4 එකේ ඔයගොල්ලෝ දන්නවා ඇති මේ මුහුදේ පතුලට පීනන්න බෑ මේ GTA 4 එකේ. අපිට GTA 5 එකේ San Andreas එකේ විතරයි මේ මුහුද පතුලට පීනන්න පුළුවන්. මේ හරි මේ එකේව දිනා. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ ලිබර්ටි ප්‍රතිමාව තමයි ඉතින් පේන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේකේ ලොකු කතාවක් තියෙනවා. අපි මේ පොඩ්ඩක් මේ හරියින් ඉඳන් පොඩ්ඩක් කතා කරමු. ගස් නිසා පේන්නේ නැහනේ. පොඩ්ඩක් මෙන්න මේ පැත්තට වගේ යන්නේ. මෙතනින් කතා කරමු. මොකද කියන්නේ? ඉතින් මෙයාගේ ලොකු කතාවක් තියෙනවා. හරිද? සම්බන්ධ ලොකු කතාවක් තියෙනවා මෙයාගේ. ඉතින් ගත්තොත් guys ඉතින් මේ ලිබර්ටි ප්‍රතිමාව තියෙන තැන ඉඳන්ම පටන් ගන්නකො මම මුලින්ම. හරිද? ඉතින් guys මම මේක පටන් ගන්නම් මේ අයිලන්ඩ් එකෙන්ම මම පටන් ගන්නවා. එතෙන් ගත්තොත් එහෙනම් අපි මේ ඉන්නේ මෙන්න මේ හරිය දූපතක මෙන්න මේ පුංචි දූපයකට. ඉතින් ලිබර්ටි අයිලන්ඩ් එකේ ඉන්නේ. ඉතින් මේකට කියන්නේ ඇත්තටම කිව්වොත් මේ ගේම් එකෙන් හඳුන්වන නම තමයි හැපිනස් අයිලන්ඩ් කියන එක. ඉතින් හැපිනස් අයිලන්ඩ් කියන එකේ විශේෂත්වයක් තියෙනවා. මොකද මේ හැපිනස් අයිලන්ඩ් කියලා මෙතන නම තියලා තියෙන්නේ. ප්‍රොඩ්කාස්ට්ලා මෙතන මෙහෙම නම තියන්න හේතුව වෙලා තින්නේ. මේ ප්‍රතිමාව ඉස්සරහා පැත්ත ගත්තොත් මේ ඉස්සරහා පැත්ත ඇත්තටම කිව්වොත් මේ ප්‍රතිමාව hina වෙලා ඉන්නේ. ඒ කියන්නේ GTA 4 එකේ හැටියට මේ ප්‍රතිමාව hina වෙලා තින්නේ. ඇත්ත ලිබර්ටි ප්‍රතිමාව hina වෙලා නැහැ. අනික මේකේ ප්‍රසිද්ධ දෙයක් තියෙනවා. මේකේ ලොකු ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඉතින් මේ hina වෙලා ඉන්න ටික නම් ඔයගොල්ලන්ට පේන්නේ නැතුව ඇති. මම පොඩ්ඩක් මෙන්න මේ පැත්තට යන්න බලන්න.
හරි ගයිස් ඉතින් මම මේ අවස්ථාවේ මම හෙලිකොප්ටරයක් ගන්න මම මේ ආකාර චීෆ් කෝඩ් එකක් යූස් කරනවා ඔයගොල්ලන්ට සමීප දර්ශනයක් පෙන්වන්න 356 3යි 5යි 6 5යි 5යි 5 ඊට පස්සේ බිඳුවයි මෙන්න මේ විදිහට 100 කියලා ටයිප් කරපු ගමන් අපිට හෙලිකොප්ටරයක් ගන්න පුළුවන් බලමු හෙලිකොප්ටරයක් අපිට මෙතන ලබා දෙනවද කියලා මෙතෙන්ට හෙලිකොප්ටරේ දෙන්නේ නැහැ ගයිස් හරිද මෙතෙන්ට දෙන්නේ නැහැ එහෙනම් අපි වෙන තැනකට යන්න වෙනවා ප්‍රසිද්ධ දේශපාලඥය බැනලා තිබුණේ ඇත්තම රොක්ස්ටාර්ස් වලට ඉතින් සෑන් ඇන්ඩ්‍රියාස් ගේම් එකට සෑන් ඇන්ඩ්‍රියාස් ගේම් එකේ තිබුණ හොට් කොෆි මොඩ් එකක් කියලා වෙනම මේ එකක් ඉතින් ඇත්තටම කිව්වොත් ඒකේ තියෙන්නේ ඇත්තටම නුසුදුසු දේවල් ඉතින් ඒවට ඉතින් ඇත්තටම මේ වීඩියෝ ගේම් හොඳ නෑ වීඩියෝ ගේම් වල තියෙන දේවල් නරක දේවල් හිම ගාලා ඇත්තටම ළමයිට නුසුදුසු දේවල් කියලා බැනලා හොඳටම බැනලා තිබුණා රොක්ස්ටාර්ස් වලට GTA ගේම් වලට ඒ වගේම හොඳටම බැනලා තිබුණේ සෑන් ඇන්ඩ්‍රියාස් ගේම් එකට. ඉතින් ඒක ඉතින් ඔයගොල්ලෝ දන්නා රොක්ස්ටාර්ස්ලා කියන්නේ හරි අමුතු ගේම් හදන කට්ටියක්. ඉතින් මේගොල්ලෝගේ ඊළඟ ගේම් එකට මේ GTA 4 එකට ලිබර්ටි ප්‍රතිමාව දාලා තින්නේ මේ ඒ ප්‍රසිද්ධ දේශපාලඥයාගේ මූණ දාලා ඒ වගේම මේ GTA San Andreas එකේ hot coffee mod එක මතක් වෙන්න මේ hot coffee මේක මතක් කරලා තමයි මෙතන මේ hot coffee පොඩි මේ ටින් එකක් වගේ තියෙන එකේ දුමකුත් දානවනේ මම දැන් දැක්කේ ඇත්තට කිව්වම මේ ඔයගොල්ලෝ පේන ඇති මම කියන එක ඇත්ත කියලා හොඳටම පේන ඇති ඉතින් මෙතන ඉන්නේ හැරි ක්ලින්ටන් කියන ඒ දේශපාලඥයා ප්‍රසිද්ධ කාන්තාවක් ඉතින් ඒක තමයි ඉතින් කළා තියෙන ඉතින් ඒ වගේ මේකේ ඇතුලේ අභිරහස් හදවතක් තියෙනවා ඉතින් මේ හදවත නිව්යෝක් සිටි එකේ තියෙන ජීවය කියලා කියනවා. ඉතින් මේ නිව්යෝක් සිටි එකේ තියෙන ඉතින් මේ නිකන් ලිබර්ටි ප්‍රතිමාව කියන්නේ නිකන් ඉතින් මේකේ නිකන් ජීවය වගේ නිකන් ඔය වගේ අදහස් කරන් තමයි ඉතින් පෙන්නන්නේ. ඉතින් මෙයා ඉතින් මෙයා සන්තෝෂෙන් ඉන්න එකක් තමයි ඉතින් මේක වෙන්නන්නේ. ඉතින් මෙයා hina වෙලා ඉන්නව නිසා තමයි මේ මැප් එකේ ගහලා තියෙන්නේ Happiness Island කියලා. මේක තමයි කෙටිම විස්තරي. ඉතින් අපි මේකේ ඇතුළට මම බලන්න මේකේ මේ යන්න පුළුවන්ද කියලා. අපිට මේකේ ඇතුළට යන්න පුළුවන් guys. ඇත්තටම පට්ට අමාරුයි. මම බලන්න මේක ඇතුළට යන්න පුළුවන්ද කියලා. ආයි අපි ගහමු මේ try කරලා බලමු. try again කරලා බලමු. ආයි chopper එකක් ගෙන්නලා මෙතනට. අඩේ මේ chopper එක කොහෙද මේ සැරේ වෙතුනේ? අයියෝ මේ ඒසරේ කොට නම්මෝ ඒසරේ ගානට වැදුනා. ඉතින් මම ආයි සැරේ chopper එකට නගලා බලමු මේ ගානට අපිට මේ තැනට යන්න පුළුවන්ද කියලා. මම මැරෙයිද දන්නේ ඇත්තටම ෆෑරිෂුට් එකක්වත් මේ යකා ගාව නැහැ. ඉතින් මම මේකේ සවුන්ඩ් අඩු කරන සවුන්ඩ් වැඩි හරි බලමු අපිට ගානට තැනට යන්න පුළුවන් වෙයිද කියලා බලමු යා ගන්න පුළුවන් වුණොත් ගොඩ නැත්තම් ඉතින් වැඩක් නැහැ අඩේ වැටෙනවා හරියන්නේ නැහැ guys. මට හෙලිකොප්ටර් යන්න බෑ මේ GTA ගේම් එකේ. GTA 4 එකේ. පට්ට අමාරුයි. මාරම අමාරුයි. ඒකෙන් පේන ඇති මේ ප්‍රතිමාවේ අලංකාරත්වය ඉතින් අපි ආයි අතෙන්ට ගිහිල්ලා හමු. ඉතින් මෙතන ලස්සන චිත්‍ර වගේකුත් තියෙනවා ගන්න පේන ඇති ලස්සන චිත්‍ර ටිකක් තියෙනවා. ඉතින් අපි මේකේ රිවිව් එකක් දෙමු. අපි උඩට යන්න කලින් ඉතින් මේකේ ඉතින් මෙච්චරයි මෙහෙම දේවල් තමයි තියෙන්නේ. වටේ ගිහිල්ලා වැඩක් නෑ guys. වටේ එච්චර ලොකු දෙයක් නෑ. අපි යම් මෙන්න මේ උඩට ගිහිල්ලා මම පෙන්නන්නම්. උඩට ගිහිල්ලා ඉස්සෙල්ලත් උඩට ගියා. ඉතින් ඒ වගේ උඩට ගොඩක් උඩට යන්න පුළුවන් මේකේ. අන්තිම තැනක් තියෙනවා එන්න එතනින් නතර වෙනවා. ඉතින් අපිට මෙතන බීම මොනවා හරි වුණක් පුළුවන්. මෙතන පොලිසියනුත් ඉන්නවා.
ඉතින් මේක ඇත්තටම වටේම ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ ඇත්තටම. මේක විශේෂ දේ තමයි අර ප්‍රතිමාව තුළ තියෙන හදවත. ඒ හදවත බලන්න නම් මාර ගේමක් දෙන්න නෑ. අනික මේ ගේම් එකේ හෙලිකොප්ටර් එරවුනවා කියන්නේ මාරම අමාරුයි. පට්ටම අමාරුයි. කියන්නේ එපා වෙනවා. පට්ටම අමාරු කියන්නේ මාරම අමාරු. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් මම මේ උඩට නගින්න පුළුවන් තරම් උඩට නැගලා ඕගන්න පොඩ්ඩක් රිවිව් එක පෙන්නන්න. ඉතින් මේ වලේම ඇතුළට යන්න බෑ අපිට. මේ දොරවල් වලින් ඇතුළට යන්න බෑ. ඉතින් මේ උඩටට්ටුවේ ගානට උඩට වැටුණාට පස්සේ තියෙනවා මේ ගානට උඩට ගියාට පස්සේ දොරක් තියෙනවා. ඒ දොරෙන් මේ ඇත්තටම කිව්වොත් ඒ දොර යන්න බැරි විදිහට තියෙන ඇත්තටම කිව්වොත් ඒක ඇතුළට යන්න පුළුවන් නිකන් බග් එකක් වගේ. කියන්නේ අපි ඇතුළට යනවා නිකන් බග් එකකින් ඇතුළට යනවා වගේ නිකන් ගේම් එකේ නිකන් බග් නෙමෙයි ක්ලිච් එකක් වගේ නිකන් ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් මේ වගේ දොරක් තියෙන ඒ දොර ඇතුළට යන්න පුළුවන්. අපිට මේ දොර ඇතුළට ගියාට පස්සේ ඒ හදවත බලන්න පුළුවන්. ඉතින් හදවත බලන්න ඉතින් වැඩේ කියන්නේ මට හෙලිකොප්ටරේ කන්ට්‍රෝල් කරගන්න තේරෙන්නේ නැහැ හරියට. ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් මම මෙතන හෙලිකොප්ටරයක් ගෙන්නලා බලන්න. අයිසරක් අපි බලමු කොහොම හරි මේක ඇතුළට යන්න. මෙන්න මේ විදිහට. ඉතින් මේ GTA 4 එකේ අමුතුවෙන් කියන්න දෙන්නේ shift code save වෙනවා. චොපර් එක කොතෙන්ද ආවි? මෙතනට ගෙන්නන්න බෑ guys. අපි මෙතන පල්ලයට යනවා. ලුයිස් මොකද්ද ලුයිස් කරන්නේ? පරක්කු වෙන ලුයිස් පනින්නකෝ. හරි. ඉතින් මෙයාගේ නම ලුයිස්. අර නිකෝ තව එක්කෙනෙක් ඉන්නේ. එයාගේ නම නම් දන්නේ නැහැ ඇත්තටම. මෙයාගේ නම මට ලාවට අමතක වෙලා තිබුණේ මේ පස්සෙම මතක් වුණේ. අපි කොයි එකටත් guys මෙන්න මේව ආමර එකක් දාගෙන යන්න. බලමු මේ සැරයක්වත් හරි ගියොත් මමත් කුඩ ඔයාලත් කුඩ. බලමු මේකේ තියෙන මේක පෙන්නන්න. ඒ ආවේ නැද්ද? මෙතෙන්ට එන්නේ නැද්ද? එන්නේ නැහැ නේ guys. මොකක්ද වෙලා තියෙන්නේ? මේ තැන් වලට ගෙන්නන්න බැරි මොකද මේකට? පල්ලයට කොහොමද ගෙන්නන්න බෑ. ඔව් ඉන්නකෝ බලන්න guys. මෙතෙන්ට ගෙන්නන්න බැරි මොකද? අපි වෙද එක චේන්ජ් කරගමු. වෙද එක චේන්ජ් කළා වැඩක් නැහැ නේ guys. ඉතින් රෑ වෙලා තියෙන්නේ. අම්මෝ ඇතියන් තංගාව. අපි ආයෙ නැගලා try එකක් දීලා බලමු. මට දැන් හෙලිකොප්ටර් මේ මිෂන් එකක් තිබුණා. ඒකේ නම් ගොඩක් හොඳට හුරු වෙලා තිබුණේ. මේ හෙලිකොප්ටර් එක ගොඩක් අමාරු වෙලා වන්නේ. අපි ගාන්ට උඩට දාගන්න පුළුවන් වුණොත් ගොඩ ගියා තමයි. හරිද guys? ගොඩක් උඩට යන්න එපා. ගාන්ට වැටින්නේ guys. කතා කරලා ඇත්තරම කිව්වොත් එතෙන්ට යන්න අමාරුයි පට්ටම අමාරුයි. ඕගොල්ලෝ ගිහිල්ලා try එකක් දෙන්න. අර හෙලිකොප්ටරෙන් ගාන්ට අතන උඩම තියෙන ඛණ්ඩයට උඩම තට්ටුවේ තමයි වැටෙන්න ඕනි. ඉතින් පඩි පෙලන්නේ නැති නිසා ඉතින් මෙහෙම තමයි කරන්නේ. උඩම තට්ටුවේ ගාන්ට වැටුණොත් ඕගොල්ලන්ට දොරවල් ටිකක් තියෙයි. ඒ එක දොරක ඇතුළට යන්න පුළුවන්. ඒ කියන්නේ පෙන්නුවේ නැතුණ මට සිරිමේ සීන් එක මම දැන්නේ දැක්කේ. මේ ගේම් එකේ අමුතු දේවල් නේ. ඉතින් මේ ගාන්ට ඇතුළට යන්න පුළුවන්. මම කිව්වා තව අර පිළිමයක් ගැන. පිළිමයක් තියනවා කියලා කිව්වේ අර නිව්යෝක් සිටි එකේ. අන්නේ පිළිමේ තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම කියපු පිළිමේ. ඉතින් මේක එච්චර විශේෂ දෙයක් නෑ. ඔන්න මම මේ පිළිමෙත් පෙන්නනම් ඒක නිකන් ග්‍රීක පිළිමයක් නිකන්. මේකේ විස්තරයක් තියෙනවද දන්නේ නැහැ. විස්තරයක් තියෙනවද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න guys. ඉතින් මේකේ විස්තරයක් තියෙනවා නම් විපරීත ප්‍රතිමාවේ තව විස්තර තියෙනවා නම් විස්තර කියන්නේ ගේම් එකට අදාළ විස්තර තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? ඉතින් මේක තමයි තියෙන්නේ. ඉතින් මිනිස්සු ඉන්න එන කොල්ලෝ අපි අදට සමුගන්නවා. අයි දවසක මුමු. ඔයාලට සුබම සුබ දවසක් ජය වේවා. බයි 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 බයි.